තාම මේ දැන් රෙකෝඩින් එක දැම්මේ. Okay, next one. Roman number 2. Roman number 2. හදන්න බලන්න ඉක්මනට. 11x plus 3 over 4 plus 8 equal 11. හරි. යහන්ස දුව රෝමන් number 2 එකට ආන්සර් එකක් දාලා තියෙනවා බලමු. Okay. ඔමාන දුව ආන්සර් එකක් දාලා තියෙනවා. බලමු ඔමාන දුව ආන්සර් එක හරිද කියලා. ආ හරි. කො පුතේ අනික් අය දාන්න බලන්න. තව හදපු අය. කවුද? යහන්ස දුව දාලා තියෙන ආන්සර් එකේ පොඩි වැරද්දක් තියෙනවා මට පේන්නේ. යහන්ස ඔමාන දුවගේ ආන්සර් එකෙත් පොඩි වැරද්දක් තියෙනවා වගේ. අපි බලමු අදද්දි. හරි. අහගන්නකො. හොඳට අහගන්න ඈ. මෙතන. දැන් අහන්න මෙතන තියෙන්නේ තනි ෆ්‍රැක්ෂන් එකක්. කට්ටියම බෝඩ් එක බලන්නකො. මෙතන තියෙන්නේ තනි ෆ්‍රැක්ෂන් එකක් 11x 3 over 4 8 equal 11. මෙතනදී මේ ෆ්‍රැක්ෂන් එක අපි එහෙම්මම තියලා මේ 11x over x plus 3 over 4 fraction එකේ විදිහටම තියලා මේ plus 8 එක නැති කරනවා. කොහමද? plus 8 දානවා මේ පැත්තට minus 8 11 minus 8. හරි. plus 8 minus 8 cancel වෙනවා. 11x plus 3 over 4 equal කීයද? 11 minus 8 කියන්නේ 3. ඔන්න ඔතෙන්ට එනකන් එනවා. බලන්න හරිද කියලා. ඔතෙන්ට එනකන් එනවා. කාට හරි ඔය ස්ටෙප් එක තේරුම් නැත්නම් ඉක්මනට කියන්න. ඔතෙන්ට එනකන් එනවා. හරි. ඊට පස්සේ තමයි දැන් ඔන්න අපි මේ ෆ්‍රැක්ෂන් එකට අත ගහනවා. හරිද? දැන් මේ ෆ්‍රැක්ෂන් එකට අත ගහනකොට මේ 11x over 11x plus 3 over 4 එකේ මේ divide by 4 බෙදිලා තියෙන 4 එක නැති කරගන්න අපි දෙපැත්තම multiply by 4 දෙපැත්තම 4ෙන් ගුණ කරනවා. 4 4 cancel වුණා. මොකක්ද දෙන්නේ? 11x plus 3 සිග්නල් equal නෑ 12. පැහැදිලි නෑ බලන්න. මේ කහ පාට මේ හවුද? එහෙනම් ඔයාගේ මොකක් කරන්නේ හැවුල. පුතා මේ මියුට් කරගන්න. කවුද? හරි මෙහෙම එනවා. හරි 11x plus 3 equal 12.
දැන් ඔතනින් එහාට හදන්න පුළුවන් +3 එහා පැත්තට යද්දි -3 වෙනවා. 11x equal 12 3 කියන්නේ 9. එහෙනම් x වල වැලියු එක කීයද දෙන්නේ? දෙපැත්තම අපි 11 වලින් ඩිවයිඩ් කරනවා. x equal 9/11. 9/11. සෝරි. යහන් සදුව දාලා තිබ්බ ආන්සර් එක හරි. මට දැනුයි ඒක මීටර උනේ. හරි හරි. යහන් සදුව ආන්සර් එක හරි. very good. හරි. පුතේ හදාගන්න අඩුපාඩු තියෙනවා නම් කාට හරි තේරුම් නැත්නම් මැසේජ් එකක් දාන්න ඉක්මනට. හරිද? හරි. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. Roman number 3. Solve the pair of simultaneous equations 2a minus 3b equal 5 and 5a plus 3b equal 44. simultaneous equation එකක් තියෙනවා. මේක solve කරලා ab වල values මොනවද එන්නේ කියලා දාන්න බලන්න ඉක්මනට chat එකට. ඔව් ශකීල් මොකද්ද මේ type කරලා දාලා තියෙන්නේ? ඈ very good. සස්මිත් පුතා ආන්සර් එක හරි. ඊළඟට තව ආන්සර් එක දාලා තියෙනවා Roman number 3 එකට. යහන්ස දුව ආන්සර් එක හරි. හරි.
හැමෝම හදන්න ඕනේ පුතේ බලන්න. අනිවාර්යෙන් මේ පාර ටර්ම් ටෙස්ට් එකට සිමල්ටේනියස් ඉක්වේෂන් එකක් එනවමයි. හරිද? ඔයාලා කොහොම හරි මෙතඩ් එක අල්ල ගන්න ඕනේ. දැන් සමහර විට මේ වෙනකොට උගන්නලා නෑ. දැන් නම් උගන්නලා ඇති ගොඩක් අයට. සමහර විට මතකත් නැතුව ඇති. මතක් කරගන්න ඕනේ ඉක්මනට. හරි ඉවර කට්ටියට question number 4 එක හදන්න පුළුවන්. question number 4 හදන්න. හොඳයි ශ්වේත දුව A වල වැලියු එක හරි. A හොයලා ඊට පස්සේ ඒක සබ්ස්ටිටියුට් කරලා B වල වැලියු එකත් හොයන්න. ඔව් යසංග දුව ආන්සර් එක ආයි පාරක් පොඩ්ඩක් චෙක් කරලා බලන්න. පොඩි වැරද්දක් තියලා තියෙනවා. ආන්සර් එකේ වැරද්දක් තියෙනවා යසංගා. හරි. සස්මිත් පුතා question number 4 එකේ පළවෙනි එකට ආන්සර් එක දාලා තියෙනවා බලමු හරිද කියලා. හරි පුතේ වෙලාව නම් ඇති. හරිද? simultaneous equations අහගන්නකෝ. මේ අහගන්න. කට්ටියම බෝඩ් එක බලන්න දැන්. හදපු අයයි හදපු නැති අයයි කට්ටියම අහගන්න ඕනේ. හරිද? දැන් මෙතෙන්දි simultaneous equations වල අපි එක equation එකක් equation 1 අනික් එක equation 2 කියලා ගන්නවා. හරිද? දැන් equation දෙකක් තිබුණාට මෙතන unknown දෙකක් තියෙනවනේ. නොදන්නා පද දෙකක් තියෙනවා. unknown දෙකක් තියෙනවා. එතකොට අපිට මේ unknown දෙකටම answer එක එකපාර හොයන්න බෑනේ. unknown දෙකක් තියෙනවා. unknown දෙකටම එකපාර answer එක හොයන්න බෑ. එතකොට මොකද කරන්නේ? අපි මේ එක unknown එකක් නැති කරගන්න ඕනේ. එක්කෝ A නැති කරගන්න ඕනේ, එක්කෝ B නැති කරගන්න ඕනේ. පැහැදිලිද? එක unknown එකක් නැති කරගන්න ඕනේ. දැන් අපිට ලේසියෙන්ම මෙතන නැති කරගන්න පුළුවන් කවුද? අපිට එකම වැලියු එකක් විදිහට තියෙන්නේ මෙතන +3b තියෙනවා, මෙතන -3b තියෙනවා. මේ b එක අපිට නැති කරගන්න පුළුවන් මේ දෙන්න මොනවා කරලාද? නෙගටිව් සයින් දෙකක් තියෙන නිසා මොකද කරන්නේ අපි? මේ දෙන්නව එකතු කරා නම් අපිට මෙන්න මේ දෙන්න නැති කරගන්න පුළුවන්. පැහැදිලිද? අපිට ගාණෙන් අයින් කරගන්න පුළුවන් මේ දෙන්න මේ ඉක්වේෂන්ස් දෙක ඇඩ් කරා නම්. එතකොට A values දෙක ඉතුරු වෙනවා B නැති වෙලා යනවා. පැහැදිලිද? A ඉතුරු වෙනවා B නැති වෙනවා. එහෙනම් equation 1 plus equation 2 2A minus 3B ට එකතු වෙනවා 5A plus 3B. අනිත් පැත්තෙන් 5 plus 44. හරි. simplify වෙන්නේ මොනවද? මේ minus 3B plus 3B cancel වෙනවා. හරි. 2A 5A කියන්නේ දෙන්නම් positive 7A equal 44 plus 5 කියන්නේ 49. හරිද? දැන් A හොයාගන්න අපි දෙපැත්තම both side divide by 7. කීය දෙන්නේ? A equal 49 divide by 7 කියන්නේ 7. A වල value එක 7යි කියලා එනවා. බලන්න හරිද කියලා. ඊට පස්සේ අපි ඕක අරන් ගිහිල්ලා substitute කරනවා equation 1 or 2 කැමති එකකට. substituting equation 1 පළවෙනි එකට substitute කරමු. දැන් A වල value එක ඔයාලා 7යි කියලා හොයාගත්තා. ඒක ගිහිල්ලා අපි මෙතෙන්ට දානවා. එතකොට 2 times 7 වෙන්නේ නේ. 2 times 7 minus 3B equal 5. හරි. ඔතෙන්ට එනකන් එනවා. දැන් අපි B හොයන්න ඕනේ මේක simplify කරලා 14 minus 3B equal 5. දැන් plus 14 නැති කරගන්න මොකද කරන්නේ? මෙයා plus 14 නේ. plus 14 නැති කරගන්න minus 14 එකක් දානවා. මේ පැත්තටත් minus 14 දානවා. plus 14 minus 14 cancel වෙනවා. minus 3B equal කීයද?
5 minus 14 කියන මෙතන ඉතුරු වෙන්නේ -9. නෙගටිව් වැලියු එක වැඩි පොසිටිව් වැලියු එක අඩුයි. හරි. දැන් -3b නැති කරගන්න both side divide by -3. -3 වලින් බෙදන්න ඕනේ. -3 cancel වෙනවා. b equal negative value divide by negative කියන්නේ sin එක positive. 9 divide by 3 කියන්නේ 3. ඔන්න ඕකයි ආන්සර් එක. හරිද? b වල වැලියු එක 3 කියලා එනවා. ඊට පස්සේ මම තව දෙයක් කිව්වා. ඕගොල්ලන්ගේ ආන්සර් එක හරියටම හරිද කියලා චෙක් කරගන්න විදියක් තියෙනවා. සබ්ස්ටිටියුට් කරපු ඉක්වේෂන් එකට නෙමෙයි අනික් ඉක්වේෂන් එකට අපි a වෙනුවටයි b වෙනුවටයි වැලියුස් දෙක දාලා බලනවා. හරිද? එතකොට මෙතන මොකද වෙන්නේ? a කියන්නේ 7යිනේ. 5 times 7 කියන්නේ 35. b කියන්නේ 3යි. 3 times 3 කියන්නේ 9. බලන්න 35 plus 9 44 හැදෙනවා. එහෙනම් ඕගොල්ලන්ගේ ආන්සර් එක හරියටම හරි. හරි. ඒක තමයි ඔයගොල්ලන්ගේ ආන්සර් එක ආයි පාරක් චෙක් කරගන්න ඔයාලා කරන්න ඕනේ. ඒ හොයාගත්ත වැලියුස් දෙක සබ්ස්ටිටියුට් කරපු ඉක්වේෂන් එකට නෙවෙයි අනික් එකට දාලා හදලා බලන්න උත්තරේ එනවද කියලා. හරිද? හරි පුතේ. බලන්න මට මේක තේරුණාද කියලා. very good. ඔමානදුව හරි. thank you. අනික් කට්ටියත් පුතේ රියැක්ෂන් එකක් දෙන්න බලන්න. තේරුණාද කියලා. හොඳයි. යොමාල් හරි. ඉමාෂ පුතා හරි. යහන්ස හරි. කො අනික් අය? යසංග හරි. ශකීල් හරි. very good. සයුරි හරි. සයුරු හරි. හරි. ඉසිවර පුතත් හරි. කවුද? ගිගාබයිට් තේරුණාද? කවුද? මම නමක් දන්නේ නැහැ. හරි. හොඳයි. ඒ අඩුපාඩුවක් තියෙනවනේ ඉක්මනට හදාගන්න. හරි නේද? හරි. අපි ඊළඟ ප්‍රශ්නෙට යන් ඉක්මනට. වෙලාව ඇති. කාට හරි රෙකෝඩින් එක ඕනනම් මැසේජ් එකක් දාන්න මම රෙකෝඩින් එක එවන්නම්. හරි. question number 4. හදමු බලන්න. Dhanapala bought 80 coconuts each at the price of 60 and he sold one coconut at the price of 72. හරි. මේකේ ආන්සර් එක දාලා තිබ්බා. සස්මිත් පුතා ආන්සර් එක දාලා තිබ්බා. ඊළඟට ඉසිවර දාලා තිබ්බා. හොඳයි රෝමන් නම්බර් 1 එකට. හොඳයි. ඔමානදුව දාලා තියෙනවා රෝමන් නම්බර් 1 2 දෙකටම. very good. සස්මිත් පුතා රෝමන් නම්බර් 2 එකටත් ආන්සර් එක දාලා තියෙනවා. හරි. හරි. යහන්ස ආන්සර් එක හරි. Dhanapala bought 80 coconuts each at the price of 60 rupees and he sold one coconut at the price of 72 rupees. What is the amount he spent to buy coconuts? මොකද කරන්න ඕනේ? මෙයා ගාව මෙයා කොකනට් 80ක් අරන් තියෙනවා. එක ප්‍රයිස් එක 60 rupees. හරි ඉක්මනට හදමු. අනිවාර්යෙන් ඔයාලට මේ පාර ඔය percentages වලිනුත් ගාණක් එනවා. හරි. යසංග හරි. හොඳයි දෙමික පුතා හරි. හරි කට්ටියම වගේ මට රෝමන් නම්බර් 1 එකට ආන්සර් එක දාලා තියෙනවා.
හොඳයි සස්මිත් දාලා තියෙනවා. ශකීල් පුතා දාලා තියෙනවා. සස්මිත් රෝමන් නම්බර් 3 එකට ආන්සර් එකක් දැම්මා. very good. හරි. ගිගාබයිට් උත් ආන්සර් එකක් දාලා තියෙනවා. හරි. සේතතු ආන්සර් එක හරි. අපි බලමු රෝමන් නම්බර් 1 එක. Dhanapala bought 80 coconuts, each at a price of 60 rupees. එහෙනම් 16 to 80 කියන්නේ කීයද? 6 into 8 48 plus 2 zeros. 4800 rupees තමයි Roman number 1 එකට ආන්සර් එක. ඒක කට්ටියම වගේ හදලා තියෙනවා. හොඳයි. හරි. ඉමාෂ පුතා 18 to 60 480 rupees එන්නේ. 4800 rupees. හරි. ඔන්න Roman number 3 එකටත් ගොඩක් කට්ටිය දැම්මා. හරි. Roman number 2, what is the profit he obtained by selling coconuts? හරිද? එතකොට අපි මොකද්ද කරන්නේ? එක coconut එකකින් එයාට profit එක තියෙනවා කීයක්ද? එක coconut එකකින් profit එක තියෙනවා 12 rupees. පැහැදිලිද? ඇයි? එක රුපියල් 60ට අරගෙන මෙයා රුපියල් 72ටනේ විකුණන්නේ. එහෙනම් එක coconut එකකින් මෙයාට තියෙනවා 12 rupees profit එකක්. පැහැදිලිද? මේ වගේ එකකින් 12 rupees ගානේ මෙයාට coconut 80කින් එනවා profit එක. තේරුණාද? එහෙනම් ආන්සර් කීයද? 960 rupees කියලා එනවා. හොඳයි. මේකත් ගොඩක් කට්ටිය දාලා තිබ්බා. හරිද? very good. next one. Roman number 3 එක බලන්න. තව කීප දෙනෙක් මට උත්තර දාන්න තියෙනවා Roman number 3. What is the profit percentage? What is the profit percentage he obtained by selling coconut? What is the profit percentage? හරි ඔමාන දුවත් ආන්සර් එකක් දාලා තියෙනවා Roman number 3 එකට. Roman number 3 වලට ආන්සර්ස් දාපු අය දෙමික දාලා තියෙනවා. හොඳයි. ඊළඟට යහන්ස දුව දාලා තියෙනවා. සස්මිත් දාලා තියෙනවා. හරි. Roman number 4 එකටත් දැම්මා දෙමික පුතා ආන්සර් එකක් බලමු. හරි. පුතේ බලමු අපි Roman number 3 එක what is the profit percentage he obtained by selling coconut? Profit percentage එක. හරි. මේ අහන්නකෝ. දැන් මේ කට්ටියම බලා ගන්න. උත්තර හරි කට්ටියක් ඉන්නවා වැරදි අයත් ඉන්නවා. කට්ටියම අහගන්නකෝ Roman number 3 එක. Roman number 3 හැමෝම අහගන්න. හරි කට්ටියත් බලන්න. හරි කට්ටිය තාම දන්නේ නැහනේ මං උත්තරේ කිව්වේ නැහනේ. හරිද? ඒ හින්දා හැමෝම අහගන්නකෝ. කොහොමද අපි profit percentage එකක් හොයන්නේ? හොඳට අහගන්න. හරිද? මෙයාට දැන් ගිය වියදම කීයද? එකක් රුපියල් 80 ගානේ. sorry. එකක් රුපියල් 60 ගානේ කොකනට් 80ක් ගත්තා. මෙයාට ගියා වියදමක් 4800 rupees. රුපියල් 4800ක මුදලක් මෙයාගේ අතින් වියදම් වුණා. හරිද? වියදම් කරලා මෙයා මොකද කරේ? ඒ කොකනට් 80 ආයේ මෙයා 72 ගානේ විකුණලා මෙයාට ආයි ඉන්කම් එකක් ආවා. කීයක් දෙන්නේ? 8 into 2 16 1 56 57 මෙන්න මෙච්චරක ඉන්කම් එකක් ආවා. එතකොට මෙයා වියදම් කරපු 4800ට අමතරව වැඩිපුර මෙයා හොයාගත්තා කීයක්ද? 960 rupees. මේකනේ ඔයාලා profit එක කියලා හොයාගත්තේ. හොඳට අහගන්න. හරි? මේක තමයි profit එක. දැන් මෙච්චර 960 rupees profit එකක් ගන්න මෙයා අතින් කීයක් වියදම් කරාද? 960ක profit එකක් ගන්න මෙයා අතින් වියදම් කරා කීයක්ද? 4800 rupees. 4800ක් අතින් වියදම් කරලා මේ අතින් වියදම් කරපු 4800ත් හම්බ කරගෙන ඊට වඩා 960කුත් හෙව්වා. පැහැදිලිද?
ආ දැන් අපි මුලින්ම යටට දාන්නේ මොකද්ද? හොඳට මතක තියාගන්න අපි ඩිනොමිනේටර් එක විදිහට දාන්නේ මොකද්ද? මෙයා අතින් වියදම් කරපු ගාණ. වියදම් කරපු ගාණ 4800 rupees. ඊට පස්සේ මෙයාට ආපු ඉන්කම් එක 9 ඉන්කම් එක නෙමෙයි sorry ප්‍රොෆිට් එක 960 rupees. දැන් අපි මේක percentage එකට කන්වර්ට් කරන්න මොකද කරන්නේ? fraction එක ලිව්වා. fraction එක percentage කරන්න multiply by 100%. 100ෙන් වැඩි කරනවා. හරි? සිම්ප්ලිෆයි කරමු 0 0 කට් වෙනවා 0 0 කට් වෙනවා හරි ඊළඟට මේ දෙන්න දැක්කනම් එකපාරම කපන්න පුළුවන් 48 වලට 48 times 1 96 වලට 48 times 2 හරි 2 into 10 කියන්නේ කීයද 20% කියලා එනවා මෙන්න ආන්සර් එක 20% හරිද එහෙනම් මෙයාගේ profit percentage එක වෙන්නේ 20% හරිද සස්මිත් ඔයා 2% දාලා තියෙන්නේ කොහේ හරි වැරද්දක් වෙලා තියෙනවා. ඊළඟට උත්තරේ හරියටම දාලා තිබ්බා. දෙමික පුතා ආන්සර් එක හරි. very good. ඊළඟට යහන්ස දුව ආන්සර් එක හරි. ඉසිවර පුතා දාලා තිබ්බා. ඉසිවර පුතාගේ ආන්සර් එක නෑ. එයා percentage එක දාලා නෑ. හරි. බලන්න එක තේරුණාද කියලා. කාට හරි ආයෙ පාරක් කියලා දෙන්න ඕන නම් කියන්න ඉක්මනට මම කියලා දෙන්න. හරි very good. ඔමාන දුව හරි. okay. හරි. ශකීල් පුතා okay. මිස්ටර් තෙනුක් පුතා okay. දෙමික පුතා ඕකේ සස්මිත් හරි හොඳයි යසංග දුව හරිද තේරුණාද හරි යසංග දුවත් ඕකේ very good හරි ඉමාශ පුතත් ඕකේ හරි ටක් ගාලා හදාගන්න වැරද්දක් තියෙනවා නම් ඉක්මනට හදමු හොඳට මතක තියාගන්න profit percentage එක ගන්නෙ denominator එකට දාන්නේ අපිට අතින් ගිය වියදම numerator එක විදිහට දාන්නේ profit or loss සමහර විට බලන්න loss එකක් දෙන්නත් පුළුවන් නේ. ඒතර loss එකක් දුන්නොත් ඒ loss value එක තමයි numerator එක විදිහට දාන්නේ. හරි. ඒක හරි. හරි අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. What should be the selling price of one coconut by obtaining 25% profit? අන්න ඒක හදුම් බලන්න. කල්පනා කරලා. දැන් මේ මෙහෙමයි කියන්නේ what should be the selling price of one coconut to obtain 25% profit? හරි. ඒකේ ආන්සර් එක දාමු බලන්න. හොඳයි. සස්මිත් පුතා ආන්සර් එක දාලා තියෙනවා. very good. සස්මිත් දාලා තියෙනවා. දෙමික පුතා ආන්සර් එක දාලා තියෙනවා. ආන්සර් එක හරි. very good. හොඳයි. යහන්ස දුව ආන්සර් එක හරි. හරි. තුන් දෙනෙක් ආන්සර් එක දාලා තිබ්බා. තුනක් ඔව්.
What should be the selling price of one coconut to obtain 25% profit? ඒක කොහොමද හදන්නේ? හරි. වෙලාව ඇති පුතේ. වෙලා යන නිසා බලමු. මේ අහගන්න හැමෝම බෝඩ් එක බලන්න දැන්. දැන් මෙයා කොකනට් එකක් ගන්න මෙයාට ගිය වියදම කීයද? 60 rupees. හැබැයි මෙයා මේක 60 වලට විකුණන්න හිතන්නේ නැහැ. මෙයා මේක විකුණන්න හිතන්නේ කීයටද? මෙයා ගත්ත ගානට 25% profit එකක් තියාගෙන තමයි මෙයා මේක විකුණන්න හදන්නේ. පැහැදිලිද? ගත්ත ගානට 25% profit එකක් තියාගෙන තමයි විකුණන්න හදන්නේ. එතකොට මොකද කරන්නේ? අපි මුලින්ම බලනවා ගත්ත ගානට 25% කියන්නේ කීයද කියලා. පැහැදිලිද? ගත්ත ගානට 25% කියන්නේ කීයද කියලා අපි බලනවා. සිම්ප්ලිෆයි කරමු. එතකොට percentage එකක් කොහොමද fraction කරන්නේ? ඕනෙම percentage එකක් fraction කරන්න පුළුවන් අපිට යටට 100 දාලානේ. මෙයාගේ තේරුම 100ට 25යි කියන එකනේ. ඒ කියන්නේ 100ක් ගත්තොත් 25යි. fraction එකක් කරා. හරි. දැන් අපි මේක simplify කරනවා. බලන්න. මේක numerator එකේ තියෙන්නේ 0 0 cancel වෙනවා. තව කැපෙනේවා තියෙනවා. මොනවද? 10 වලට 5 times 2, 25 වලට 5 times 5. තව 2 2 times 1 6 2 times 3 කීයක් එනවද? 3 into 5 15 rupees කියලා එනවා. එහෙනම් මෙයා 25% profit එකක් තියාගන්නවා කියලා කියන්නේ එක පොල් ගෙඩියකින් මෙයා වැඩිපුර රුපියල් 15ක ලාභයක් ගන්නයි හදන්නේ. පැහැදිලිද? රුපියල් 15ක ලාභයක් ගන්න තමයි හදන්නේ. එහෙනම් මේකේ selling price එක කීයද වෙන්නේ? 60 rupees plus 15 කීයද? 75 rupees කියලා එනවා. 75 rupees. හරිද? දැන් ඕගොල්ලන්ට ගොඩක් අයට මතක නැතුව ඇති මේ වෙනකොට percentage. first term එකෙත් දෙවනි පාඩම. හරි? 2 හෝ 3. එතකොට දැන් කරලා ගොඩක් කල් මාස 4කට 5කට විතර කලින් තමයි මේ පාඩම ලෙසන් එක කරන්න ඇත්තේ. බලන්නකෝ. මමත් කරා. මම තියරි ක්ලාස් කරනකොට තියරි ක්ලාස් හිටපු අයට මතක ඇති මාත් percentage පාඩම කරා. දැන් මතක නැතුව ඇති මතක් කරගන්න. හරි? මේ ගාන වැරදුනාට කිසි ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලෝ පාඩම මතක් කරගන්නකෝ. හොඳයි. එකපාරක් ආයි කියලා දෙන්න කියලා කියනවා. පුතේ අනික් කට්ටියට තේරුණාද? මම ආයි එකපාරක් කියලා දෙන්නම් ටක් ගාලා. අනික් අයට කොහොමද? හොඳයි. ඔමාන දුව ඕකේ. හරි. මොකද කරේ? 60 rupees වලට 25% කියන්නේ කීයද කියලා බැලුවා. හරි. 60 වලට 25%. 25% එක මම fraction කරා 25 over 100. ඊට පස්සේ 0 0 කට් වුණා. මේක ඊට පස්සේ simplify කරානේ. 10 වලට 5 times 2, 25 ට 5 times 2. 2 2 times 1, 6 2 times 3. අන්තිමට ආව 3 into 5 15 rupees කියලා. එහෙනම් 60 plus 15 කියන්නේ මේක විකුණලා තියෙන්නේ 75 rupees වලට. හරිද? හදාගන්න ඉක්මනට. හොඳයි. යහන්ස යහන්ස දුව ආන්සර් එක දාලා තිබ්බා. හරි. යසංග දුව ඒක තේරුණාද? හරි. අපි ඊළඟ පේපර් එකට යමු. ඒක දැන් මේක අපි ගිය සතියේ ඉඳන් ඩිස්කස් කරගෙන ආපු පේපර් එක. මේක ඉවරයි. ඊළඟට 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156
question paper 4. හරි. හදන්න පටන් ගමු මේක. paper 4 එක මේක හදමු. මන්ට. හරි. ඔයාලා මුලින්ම හදන්න බලන්න question number 1 එක හදලා answer එක දාන්න බලන්න. The general term of a number pattern is 3n minus 1. Find the first term and the second term. First term, second term දෙකම හොයන්න ඕනේ සස්මිත්. හොඳයි. කට්ටියට අට්ටක් කාලා answers දානවා. very good. උමාන දුව එකක් හරි එකක් වැරදි ඈ. හරි. සස්මිත් පුතා answers දෙකම හරි. හරි. දෙමික පුතා answers දෙකම හරි. very good. කො අනික් කට්ටියක් දාන්න ඉක්මනට. හරි. ඉමාෂ පුතා answers දෙකම හරි. very good. ශකීල් පුතා හරි. යසංග දුව හරි. සයිරු පුතා හරි. හරි. යහන්ස දුව හරි. කොහොමද ෆස්ට් ටර්ම් එක හොයන්නේ? n වෙනකොට 1 දානවා. 3 times 1 3. 3 minus 1 කියන්නේ 2. First term is 2. හරි. second term එක 3 times 2 6. 6 minus 1 5. හොඳයි. හරි. දෙවෙනි ප්‍රශ්නය හදමු. හොඳයි. ඉසිර පුතා හරි. හරි. සස්මිත් දෙවෙනි එකට ආන්සර් එක දාලා තියෙනවා. very good. ආන්සර් එක හරි. ඔමාන දුව ආන්සර් එක බලන්න -2 තියෙන්නේ පවර් එක. -2 නම් බලන්න කොහොමද එන්නේ කියලා. හොඳයි. යහන්ස දුව ආන්සර් එක හරි. very good. දෙමික පුතා ආන්සර් එක හරි. Roman number 2 sorry question number 2 එකට ආන්සර් කියන්නේ ඉක්මනට හදන්න කට්ටියම දැන් හොඳයි ඉක්මනට ආන්සර්ස් දානවා very good ඉසිවර පුතා බලන්න ආයේ චෙක් කරලා ආන්සර් එකේ පොඩි වැරද්දක් තියෙනවා යසංගදුව ඔයාගේ පයින්න ඕන පැත්තට නෙමෙයි දාලා තියෙන්නේ බලන්න චෙක් කරලා බලන්න හරි වෙලාව ඇති අපි question number 2 එක බලමු 5 4.5 into 10 to the power -2 තියෙන්නේ. හරිද? අහගන්නකෝ. හොඳයි. දැන් කට්ටියම බෝඩ් එක බලන්න. හරි අය නැති අය කට්ටියම අහගන්නකෝ ඉක්මනට. හරි. දැන් මම මේ ගාන මෙහෙමම ලියනවා. 4.5 into 10 to the power +2 තිබ්බොත් මොකද වෙන්නේ? +2 තිබ්බොත් මේ ඩෙසිමල් පොයින්ට් එක පයින්නේ මේ පැත්තට. හොඳට මතක තියාගන්න මෙතන +2 නම් 10 වල දෙවනි පවර් එක කියන්නේ ඩිජිට් දෙකක් අපි මෙහෙට පයින්නවා 1 2 කියලා පනිනවා අන්තිමට ඩෙසිමල් පොයින්ට් එක මෙතෙන්ට එන්නේ 450 කියලා තමයි මෙන්න මේකේ ආන්සර් එක එන්නේ පැහැදිලිද +2 නා නම් ඕම තේරුණාද මේ ඩෙසිමල් පොයින්ට් එක මෙතෙන්ට පැනලා මෙන්න මෙතන තමයි නවතින්නේ එතකොට අපි මේ ඩෙසිමල් පොයින්ට් එක තියන්න ඕනේ නැහැ තිබ්බත් ප්‍රශ්නයක් නැහැ තියනවා නම් 450.0 කියලා දාන්න දැන් මෙතන -2 පවර් එකක් කියන්නේ මේ ඩෙසිමල් පොයින්ට් එක දෙපාරක් පනින්න ඕනේ කොහෙටද? ඉස්සරහා පැත්තට පනින්න ඕනේ. 1 2 මෙතෙන්ට 0 එකක් දාගෙන මෙතෙන්ට පනිනවා. දැන් අපි ඩෙසිමල් පොයින්ට් එක තනියෙන් ඉස්සරහා තියන්නේ නැහැ. කොහොමද තියන්නේ? මෙහෙමනේ. පොයින්ට් එක ඩෙසිමල් පොයින්ට් එකක් ඉස්සරහා තියන්නේ නැහැ තනියෙන් 45 0 පොයින්ට් කියලා ආන්සර් එක එන්න ඕනේ. 0.045 හරිද? මතක් කරගන්න. සයින්ටිෆික් නොටේෂන් එක මතක් කරගන්න. එතකොට මෙතන පවර් එක මයිනස් නම් ඩෙසිමල් පොයින්ට් එක මේ පැත්තට පනින්නේ. පවර් එක පොසිටිව් නම් ඩෙසිමල් පොයින්ට් එක මේ පැත්තට යන්නේ. හරිද? හරිද පුතේ? කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඉක්මනට අහන්න. very good. ඔමාන දුව හරි. okay. හොඳයි. කට්ටිය තුන්වෙනි එකටත් ආන්සර් එක දානවා. කවුද ශ්වේත දුව හරිද? අහගෙන නේද ඉන්නේ? හරි.
අපි යන් ඊළඟට question number 3. Find the value of x according to the information. හරි. යසංගදුව ආන්සර් එකක් දාලා තියෙනවා. යහන්ස හැදුවද? හොඳයි දෙමික පුතා ආන්සර් එක හරි very good. හොඳයි ඉසිර පුතා ආන්සර් එක හරි very good. question number 3 එක ගැන කියන්නේ question number 3 එක තමයි දැන් ඔයාලා try කරන්න ඕන ඉක්මනට. ඒක ඉවර කට්ටිය උත්තරේ දාපු කට්ටියට question number 4 හදන්න පුළුවන්. හරි ඉමාශ පුතත් ආන්සර් එකක් දාලා තියෙනවා. ඒ ආන්සර් එක පුතේ ආයෙ පාරක් check කරලා බලන්න. හරි වෙලාව ඇති නේද අපි බලමුද question number 3. හරි සාමාන්‍යයෙන් exam එකේ නම් ඔයාලා ওই time එකට වඩා ගත්තොත් එහෙම ඔයාලට වෙලාව මදි වෙනවා පැහැදිලිද ඒ නිසා ඔයගොල්ලෝ time එකත් හදා ගන්න ඕනේ time එක අනිවාර්යෙන් time එක consider කරන්න ඕනේ හරි අහගන්නකො දැන් කොහොමද මේ වගේ ගාණක් හදන්නේ මේ line දෙක parallel කියලා දීලා තියෙනව නේද මේ දෙන්න parallel කියලා දීලා තියෙනවනේ එතකොට line දෙකක් parallel නම් යසංගදු අහගන්න answer එකේ වැරද්දක් තියෙනවා line දෙක parallel නම් මෙහෙම C shape එකට හැදෙන angles වලට මොනවද කියන්නේ? Allied angles කියලායි කියන්නේ. නේද? Allied angles. මේ allied angles equal වෙනවද? මේ දෙන්නගේ values සමානයිද? සමානයි නෙවෙයි. පැහැදිලිද? මේ දෙන්නගේ values වල එකතුව 180 degrees. ඒ කියන්නේ allied sum of allied angles equal to 180. allied angle වල එකතුවයි 180 වෙන්නේ. පැහැදිලිද? එහෙනම් CD එකයි EF එකයි parallel හින්දා මේක 130 degrees වෙනවා. එහෙනම් මේ angle එක කීයක් වෙන්න ඕනද? මේ දෙන්නගේ එකතුවයි 180 වෙන්නේ නේ. allied angles දෙක එකතුව. මේකයි මේකේ එකතුව. මේ angle එක 2x නේ. 2x plus 130 equal 180 කියලා තමයි ගන්න වෙන්නේ. ඔන්න equation එක. හරි 130 හා පැත්තට යද්දි මයිනස් වෙනවා 180 minus 130 කියන්නේ 50 degrees කියලා එනවා equal 2x එහෙනම් x කියන්නේ කීයද 25 ඔන්න x වල value එක බලන්න හරියද කියලා x equal 25 degrees කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඉක්මනට කියන්න මම ආයෙ පාරක් කියලා දෙන්නම් ඔයාලට මොනවා හරි එක එක ගැටලු ඇති හරිද මේක උනේ කොහොමද මෙතන වෙන්නේ කොහොමද
ඒ වගේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න. හරි x equal 25 degrees කියලා තමයි එන්නේ. හරිද? යසංග දුව ඒක හරිද? තේරුණාද? අනික් කට්ටියට කොහොමද? හොඳයි very good. හරි යහන්ස දුව ඕකේ. ඔමාන දුව හරි නෑ තේරුණාද? හරි ඊළඟ එක බලමු. calculator lesson එකෙන් ඒකේ කියන්නේ the order in which the keys of calculator need to be pressed to find the value of square root 25 is the following. Find the blanks. Sorry, fill in the blanks. හරි ඒක නම් ලේසි. calculator එක මුලින්ම on කරා square root එකක් ගහනවා නම් මුලින්ම press කරන්න ඕනේ මොකද්ද? square root sign එක. square root ඔව් key එක තමයි ගහන්න ඕනේ. ඊට පස්සේ 25 press කරා equal sign එක ගැහුවම answer එක වැදෙනවා. එහෙනම් පළවෙනි එකට එන්න ඕනේ square root එක. හරි. sorry. ඔන්නෝම square root sign එක තමයි press වෙන්නේ. ඊළඟට එන්නේ 5. moment. හරි ඊළඟ එක බලමු question number 5. හරි යසංගදව question number 5 එකේ answer එක දාලා තියෙනවා. ඒකේ x squared හරි ඊළඟ මැද term එකත් හරි මේ අගිස්සෙම තියෙන අන්තිම term එකේ වැරද්දක් තියෙනවා. ඒ පාරක් check කරලා බලන්න. යසංග. ඔව් අනික් අය උත්තර දාමු ඉක්මනට. question number 5. හරි යහන්ස දුව answer එක හරි very good. ඔමාන දුව ඔයාගේ first term එකයි second term එකයි හරි ඒකේ තුන්වෙනියට තියෙන value එකේ වැරද්දක් තියෙනවා. check කරලා බලන්න. දෙමික පුතා ඔයාගේ මැද term එකේ වැරද්දක් තියෙනවා. ආයෙ පාරක් check කරන්න. ඉසිවර පුතා answer එක හරි very good. යසංගදුව ඒත් පොඩි අවුලක් තියෙනවා -6x එන්නේ නැහැ එතන. හරි කෝ අනික් කට්ටිය ඉක්මනට දාමු. ඉමාෂ
හොඳයි සස්මිත් සස්මිත් පුතා ඔයාගෙත් මේ 1x එක පොසිටිව්ද නෙගටිව්ද කියන එක දාලා නැහනේ. හරි. සස්මිත්ගේ ආන්සර් එක හරි very good. හරි. වෙලාව ඇති නේද බලමු. 3x x 2 අහගන්න හොඳට. 3x කීප දෙනෙක්ගෙම පොඩි පොඩි කොටස් වැරදිලා තියෙනවා. ඒ කියන්නේ ඒ ගානේ පොඩ්ඩක් හරි වැරදුනා කියන්නේ සම්පූර්ණ ගානම වැරදි. හරි. අහගන්න. හොඳයි යසංගදුවත් අන්තිමට ආන්සර් එකක් දැම්මා. හරි. හොඳයි. හරි පුතේ මේක අහගන්නකෝ. x minus sorry x plus 3 x minus 2 අහන්න. මේක බලා ගන්න. දැන් මෙතන මොකද වෙන්නේ? මේ බ්‍රැකට් එක ඇතුලේ ටර්ම්ස් දෙකක් තියෙනවා. මේ බ්‍රැකට් එක ඇතුලේ ටර්ම්ස් දෙකක් තියෙනවා. එහෙනම් මෙයාගේ පළවෙනි ටර්ම් එකෙන් මේ බ්‍රැකට් එක මල්ටිප්ලයි වෙනවා. මේකේ දෙවෙනි ටර්ම් එකෙන් ආයෙ පාරක් මේ බ්‍රැකට් එක මල්ටිප්ලයි වෙනවා. ඔයාලා ඊළඟ ස්ටෙප් එක ලියන්න ඕනේ මෙහෙම. ෆස්ට් ටර්ම් එකෙන් x 2 මල්ටිප්ලයි වෙනවා. ඊළඟට ප්ලස් 3 වලින් ආයෙ පාරක් x 2 කියන ටර්ම් එක මල්ටිප්ලයි වෙනවා. දැන් සිම්ප්ලිෆයි කරමු. x into x x ගෙන් මල්ටිප්ලයි වුණාම x ස්ක්වෙයාර්. ඊළඟට x minus 2 ගෙන් මල්ටිප්ලයි වුණාම x into minus 2 කියන්නේ minus 2x. ඊට පස්සේ 3 into x කියන්නේ plus 3 into x කියන්නේ plus 3x. ඊළඟට plus 3 into minus 2 කියන්නේ 3 into 2 6 මල්ටිප්ලයි නෙවෙන්නේ. දෙවරක් 3 6යි. පොසිටිව් වැලියු එකක් නෙගටිව් වැලියු එකකින් මල්ටිප්ලයි වෙනකොට sin එක නෙගටිව්. හරිද? ඔන්න උතෙන්ට එනකන් එනවා. ඊට පස්සේ මෙන්න මේ ටර්ම්ස් දෙක සිම්ප්ලිෆයි වෙද්දි කොහොමද එන්නේ? x ස්ක්වයර්ඩ් කියන්නේ යා වෙනම ටයිප් එකක්. එයත් එක්ක සිම්ප්ලිෆයි වෙන ටර්ම්ස් මෙතන වෙන නැහැ. මේ දෙන්නගෙන් 3x එක පොසිටිව් 2x එක නෙගටිව් 3x 2x කියන්නේ 1x plus 1x වෙන්න ඕනේ. හරිද? 3 පොසිටිව් 2 නෙගටිව් පොසිටිව් එක්කෙනා වැඩි එහෙනම් plus 1x ඉතුරු වෙනවා -6. ඔන්න ඕක තමයි ආන්සර් එක. බලන්න හරිද කියලා. හරි. අඩුපාඩු හදාගන්න පුතේ ඉක්මනට. හොඳයි. ශ්වේත දුව ආන්සර් එක හරි. දාලා තිප් එක. හරි. ඉක්මනට හදාගන්න වැරදි අය. හරි නේද? හරි. අපි ඊළඟ එක බලමු question number 6 7 8. හරි 6 එක හදපු අය ආන්සර් එක දාන්න බලන්න. ඔමාන දුව ආන්සර් එකක් දාලා තිබ්බා 6 එකට. බලමු හරිද කියලා. ඒකේ මොකද්ද කියන්නේ? The length breadth of the base of the rectangular shaped tank are 2 meters 1.5 meters respectively. If the volume of the water in this is 4.5 cubic meters, find the height of the water level. Water level එකේ height එක කීයද කියලා අහනවා. හරි. ඔව්. ඔමාන දුව දාලා තිබ්බ ආන්සර් එක හරි very good. මෙතන ඔමාන දුව ආන්සර් එක දානකොට 1.5 ස්කේල් එක අනිවාර්යෙන් දාන්න ඕනේ. සෙන්ටිමීටර්ස්ද මීටර්ස්ද කියන එක දාන්න ඕනේ.
හරි. යසංගදුවත් ආන්සර් එකක් දාලා තියෙනවා. හොඳයි. කො පුතේ තාම දෙන්නයි මට question number 6 එකට answers දෙන්නේ. කො අනික් කට්ටිය? සස්මිත්, දෙමික, ඉසිවර, සයුරි, ශකීල්, ශ්වේත, යහන්ස, යසංග කො? හොඳයි. යහන්ස දුව ආන්සර් එක හරි. හොඳයි. ශකීල් පුතත් ආන්සර් එකක් දාලා තියෙනවා බලමු. ඉසිවර පුතත් දාලා තියෙනවා. හරි. දෙමික පුතා ආන්සර් එක හරි. very good. හරි. මේ අහන්නකො. සස්මිත් ආන්සර් එක දැම්මද? හොඳයි. දැන් මෙහෙමනේ වෙලා තියෙන්නේ. මෙහෙම ටැංකියක් තියෙනවා. හරිද? මේ ටැංකියේ length එකයි breadth එකයි දීලා තියෙනවා. height එක දන්නේ නැහැ. නේද? height එක දන්නේ නැහැ. අහගන්නකො කට්ටියම. ඔයාලගේ උත්තර හරි ගියාට කමක් නැහැ පුතේ. මං කියලා දෙන එකෙන් මොකක් හරි දෙයක් ඔයාලට අලුත් දෙයක් ගන්න තියෙනවා නම් ඒක ගන්න පුළුවන්. හරි. ඒ නිසා අනිවාර්යෙන් ඩිස්කෂන් එක අහගන්න හරියට. හරි. දැන් මෙයාගේ length එකයි breadth එකයි දීලා තියෙනවා. height එක දීලා නැහනේ. හැබැයි මේකේ වොලියුම් එක දීලා තියෙනවා. මේ පිරලා තියෙන වෝටර් ලෙවල් එකේ වොලියුම් එක කියුබික් මීටර්ස් වලින් දීලා තියෙනවා 4.5 කියුබික් මීටර්ස් කියලා. දැන් ඔයාලා මතක් කරගන්න ඕනේ කියුබික් මීටර් එකක් කියන්නේ අපින් බැරි වෙලා හරි මෙයාව ලීටර්ස් වලින් කීයද කියලා ඇහුවොත් එක කියුබික් මීටර් එකක් කියන්නේ ලීටර් 1000ක් 1000 ලීටර්ස්. එහෙනම් මෙතන තියෙනවා 4500 liters. ඔවත් ඔයාලගෙන් අහන්න පුළුවන්. 4500 liters. දැන් අපි මේකේ length එක 2, breadth එක 1.5, height එක දන්නේ නැහැ. ඒක h කියලා ගන්නවා. මේ තුන් දෙනාගේ multiplication value එක කීයද? 4.5 meter cube වලින් තියෙනවා. හරිද? volume එක හරි. length into breadth into height equal 4.5. මේ දෙන්න multiply කරන් 1.5 into 2 කියන්නේ 3 into h equal 4.5. හරි. දැන් අපිට හොයාගන්න ඕනේ h නේ. එහෙනම් මේ 3 නැති කරගන්න අපි දෙපැත්තම 3 වලින් divide කරනවා. divide by 3. 3 3 cancel වුණා. h කියලා කියන්නේ කීයද? 4 වලට 3 times 1.15 වලට 3 times 5. 1.5 meters කියලා එනවා water level එකේ height එක. 1.5 meters. බලන්න. හරිද? 1.5 meters. Okay, next one. Question number 7 එක බලමු අපි ඊට පස්සේ. x minus 3 over 5 equal 1. හරි. සස්මිත් පුතා ආන්සර් එක හරි. යහන්ස දුව ආන්සර් එක හරි. question number 7 එකට ඔමාන දුව ආන්සර් එකේ වැරද්දක් තියෙනවා. ඔමාන දුව තව චුට්ටක් ප්ලස් මයිනස් සිම්ප්ලිෆයි කරද්දි සැලකිලිමත් වෙන්න සමහර තැන්වල වරදිනවා. දැන් ඔයාට උත්තරේ ඇවිල්ලා තියෙන එකේ ඔයා වරද්දගෙන තියෙනවා පොසිටිව් නෙගටිව් ගැටලුවක් තියෙනවා. ඒකයි උත්තරේ වැරදිලා තියෙන්නේ. හරි. තව පොඩ්ඩක් සැලකිල්ලෙන් හදන්න. හොඳයි. දෙමික පුතා ආන්සර් එක හරි. question number 7. හරි. ඉමාශ පුතා ඔයාගෙත් ඒ වගේ වැරද්දක් වෙලා තියෙනවා. පොසිටිව් නෙගටිව් සැලකිලිමත් වෙන්න. හරි. තව තප්පර 30 ඉක්මනට හදන්න question number 7 එක.
හරි. හරි පුතේ වෙලාව ඇති ඈ. හරි. තව කවුරු හරි හදපු කට්ටිය ඉන්නා නම් උත්තර දාන්න බලන්න. තාම හරි උත්තරේ දැම්මේ කීප දෙනයි. දෙමික දාලා තිබ්බා, සස්මිත් දාලා තිබ්බා, යහන්ස දුව දාලා තිබ්බා. ඔව්. හරි. මේ අහන්න දැන්. දැන් අහගන්න කට්ටියම බෝඩ් එක බලන්න ඕනේ. වැඩේ නවත්තලා අහගන්න. හරිද? ආ. දැන් මෙතන තනිකර ෆ්‍රැක්ෂන් එකක් තියෙන්නේ. දැන් අපිට මේ -3 එක +3 කරලා එහා පැත්තට දාන්න පුළුවන්ද ගලවලා? මෙතන -3 එක අපිට ගලවලා එහා පැත්තට +3 කරලා දාන්න බෑ. හේතුවක් තියෙනවා. හේතුව මොකද්ද? මේ x-3 එක සම්පූර්ණ එක්කෙනාම නියුමරේටර් එක වෙලා තියෙන්නේ. ඩිනොමිනේටර් එක 5 වෙලා තියෙන්නේ. පැහැදිලිද? x-3 දැන් හිතන්නකෝ මේක මෙහෙම තිබ්බා කියලා. හොඳට අහගන්න කියලා දෙන එක. ඩිස්කෂන් එකයි වැදගත්. x/5 - 3 = 1 කියලා තිබ්බනම් අන්න ඔයාලට මේ -3 එක එහා පැත්තට දාගන්න පුළුවන් +3 කියලා. හොඳට අහගන්න. හරි. මේ විදිහට තිබ්බනම් මේ x/5 නේ ෆ්‍රැක්ෂන් එක. -3 එහා පැත්තට යද්දි +3 වෙනවා. හැබැයි මේකෙදි ඒ වැඩේ කරන්න බෑ. මොකද x-3 සම්පූර්ණ එක්කෙනා තමයි නියුමරේටර් එක වෙලා තියෙන්නේ 5 ඩිනොමිනේටර් එක වෙලා තියෙන්නේ. තේරුණාද? ඉස්සලා ඔන්න ඔයාලා ඔන්න ඔය වෙනස්කම් හරියට ඔලුවට දාගන්න ඕනේ. තේරුණාද? හරි. දැන් මෙතනදි කරන්න වෙන්නේ මොකද්ද? මේ ඩිනොමිනේටර් එකේ තියෙන 5 නැති කරගන්න අපි දෙපැත්තම 5 වලින් මල්ටිප්ලයි කරනවා. මේ පැත්තත් වැඩි කරනවා, මේ පැත්තත් වැඩි කරනවා. multiply by 5. 5 5 දැන් කැන්සල් වෙනවා. x-3 equal 1 times 5 කීයද? 5. හරි. දැන් -3 එක අපි දාගන්න ඕනේ එහා පැත්තට. -3 එහා පැත්තට යද්දි මොකද වෙන්නේ? +3 වෙනවා. 5. x equal 3 plus 5. එහෙනම් x වල වැලියු එක කීයද? 8 කියලා එන්නේ. x equal 8. බලන්න හරියද කියලා. තේරුණාද පුතේ ඒක? මැසේජ් එකක් දාන්න බලන්න. මැසේජ් එකක් හරි රියැක්ෂන් එකක් දාන්න බලන්න තේරුණාද කියලා. හරි. ඔමාන දුව ඕකේ. සස්මිත් පුතා හරි. හිමාශ පුතා හරි. යහන්ස දුව හරි. ඉසිවර පුතා හරි. සයිරු පුතා හරි. කො අනික් අය? යසංග දුව හරිද? ශකීල් පුතා හරි. හරි. දෙමික පුතා හරි ඕකේ. ශ්වේත දුව හරි. සයිරු දුව හරි. යසංග කොහොමද? තේරුණාද? හරි. very good. හරි. අපි ඊළඟ ප්‍රශ්නයට යන් ඉක්මනට. හරි. ඊළඟ එක ලේසි. If the price of 8 kilogram of rice is 680, then find the price of 3 kilogram of rice. හරි. ඒක හදන ගමන් question number 9 එකත් බලන්න කට්ටිය. හරි. question number ඔව් 9 එකත් හදන්න පුළුවන් හදලා ඉවරයට. හොඳයි දෙමික පුතා ආන්සර් එකක් දාලා තියෙනවා. හොඳයි. ඔමානදු ආන්සර් එකක් දාලා තියෙනවා. very good. මම හිතන්නේ ඒ ආන්සර් එක හරි ඇති. දෙන්නටම එකම ඇවිල්ලා තියෙන ආන්සර් එක හරි ඇති.
හොඳයි සස්මිත් පුතා ආන්සර් එක හරි. සස්මිත්ගේ 225ද 255ද චෙක් කරලා බලන්න. හරි ඉමාශ පුතා ආන්සර් එක හරි. 8 kilogram of rice is 680 rupees. 8 kilogram වල value එක 680 rupees. හොයන්න කියන්නේ 3 kilogram of rice. rice එක දන්නේ නැහැ ඒක අපි ගන්නවා x කියලා. හොඳයි අසංගතුව හරි. ශ්වේත දුව ආන්සර් එක හරි. very good. හරි වෙලා වැති පුතේ මේ අහන්නකෝ. දැන් කොහොමද මේ වගේ ලියා ගන්න? 8 kilogram කියන්නේ 680 3 kilogram කියන්නේ දන්නේ නැහැ. එහෙනම් අපි මේක රේෂියෝ එකක් විදිහට ලියනවා. 8 to 3. හරි. 8 to 3 equal 680 to x. හරි. ඔහොම ලියාගත්තා. ඊට පස්සේ අපිට ඕනම් මේක fraction එකක් විදිහට ලියන්න පුළුවන් 8 over 3 equal 680 over x. හරි. දැන් අපිට x එක උඩට ගන්න ඕන නිසා මොකද කරන්නේ? cross multiplication කරනවා. මේම දෙපැත්තට. මේ 8 එක්ක x multiply වුණාම මේ පැත්ත 8x වෙනවා. 3 into 680 මේ පැත්ත හැදෙනවා. හරිනේ cross multiplication මේ numerator එකත් එක්ක 3 multiply වෙනවා 8 එකත් එක්ක x multiply වෙනවා. දෙපැත්තම අපි 8ෙන් බෙදනවා. x වල value එක කීයද දෙන්නේ? මේක අපිට 688 ගෙන් divide කරන්න පුළුවන් 8ට 1යි 68 වලට 8 times 8 40 වලට 5 85 into 3 කියන්නේ 255 rupees කියලා එනවා. එක් ගොඩක් කට්ටියට ආන්සර් එක ඇවිල්ලා තිබ්බා 255 rupees. බලන්න හරිද කියලා. මේ විදිහටම හදන්න ඕනේ නැහැ. ඔයාලගේ මෙතඩ් එකකින් ගාන හැදුවා නම් හරි. හරි පුතේ ඔයාලට මට මතක විදිහට ටර්ම් ටෙස්ට් එක 23 නේද පටන් ගන්නෙ. ටර්ම් ටෙස්ට් එක ඔව් 23 පටන් ගන්නෙ. එතකොට අපිට ලබන සතියේ මන්ඩේ ක්ලාස් එක කරන්න පුළුවන්. 20 නේ වැටෙන්නේ. ඊට පස්සේ ඔයාලට ආයි මැත්ස් තියෙනවා මට මතක විදිහට ෆ්‍රයිඩේ. එහෙම වුණොත් අපි තර්ස්ඩේ ආයි ක්ලාස් එකක් කරමු. ඒ කියන්නේ මන්ඩේත් කරලා තර්ස්ඩේ රෑටත් ක්ලාස් එකක් කරමු. එතකොට ඔයාලට තව ටිකක් රිවිෂන් කරගන්න පුළුවන් නේ. පැහැදිලිද? ඔව්. ඒ විදිහට කරමු. එතකොට ඔයාලට තව දවස් දෙකක් අහු වෙනවා වැඩේ කරගන්න පුළුවන් අවුලක් නැහැ. ඒතර මැත්ස් වලට තව ටිකක් ලේසි වෙයි. ඩිස්කෂන් එකක් කරා කියන්නේ ඕගොල්ලන්ට ගොඩක් දේවල් මතක් වෙනවනේ. මේක හරි. හරි. question number 9 10 11. ගණන් ටික හදමු බලන්න ඉක්මනට. very good. සස්මිත් පුතා ආන්සර් එක දාලා තියෙනවා question number 9 වලට. හොඳයි. 9 එකේ දෙමික පුතා බලන්න ආන්සර් එක හරිද කියලා ආන්සර් එකේ වැරද්දක් තියෙනවා. චෙක් කරලා බලමු. මොකද්ද මෙතන පාවිච්චි කරන්න වෙන්නේ? සමහර විට කට්ටිය මේ වෙනකොට පාඩම කරලා නැතුව ඇති. පයිතගරස් රිලේෂන්ෂිප් එක කියලා තියෙන්නේ. පයිතගරස් රිලේෂන්ෂිප් එකෙන් තමයි ඒක හදන්න ඕන. නෑ දෙමික පුතා ඒත් ආන්සර් එක වැරදි.
කවුද ඉසියර පුතා ආන්සර් එකක් දාලා තිනවා ඩෙසිමලුත් එක්ක කොහොම ආවත් දන්නේ නැහැ වැලියු එක. ඈ කොහොමද ඒක ගත්තේ? කවුද? හරි. මං හිතන්නේ කට්ටියට තාම පයිතගරස් රිලේෂන්ෂිප් එක හරියට අහුවෙලා නැතුව ඇති. මේ අහගන්න ඕන දැන්. බෝඩ් එක බලා ගන්න. හරි. මෙතන A B C. හරි. මෙතන 90 degree. මේක 8 centimeters. මෙතන 17 centimeters. මේක තමයි දන්නේ නැත්තේ. හරි. හොඳයි. දෙමික පුතා ආන්සර් එක හරි. very good. හරි. සස්මිත් පුතා 10 වෙනි එකටත් ආන්සර් එක දාලා තියෙනවා. හරි පුතේ කට්ටියම බෝඩ් එක බලන්න. මම හිතන්නේ කට්ටිය තාම හරියට පයිතගරස් රිලේෂන්ෂිප් එකේ පාඩම කෙරිලා නැතුව ඇති කාටවත්. හරි. අහගන්නකෝ. මේකෙදි පයිතගරස් රිලේෂන්ෂිප් එක පාවිච්චි කරන්නේ පළවෙනි දෙයි කට්ටියම හොඳට අහගන්න. හොඳ අවධානයෙන් ඉන්න ඕනේ දැන් කියලා දෙනකොට. මොකද පාඩම නෙමෙයි මං කියලා දෙන්නේ ගානකින් තමයි පාඩම කියලා දෙන්නේ. එතකොට අවධානයෙන් හිටියේ නැත්නම් තේරෙන්නේ නැහැ. හරි. පයිතගරස් රිලේෂන්ෂිප් එක අපි පාවිච්චි කරන්නේ right angles triangles වලට විතරයි. ඒ කියන්නේ 90 degree angle එකක් තියෙන triangles වලට විතරයි පාවිච්චි කරන්නේ. මේකෙදි කරන්නේ පයිතගරස් රිලේෂන්ෂිප් එකේදී කියලා තියෙන්නේ right angle එකේ ඉස්සරහා තියෙනවනේ side එක. right angle එකේ ඉස්සරහා තියෙන side එක මේකේ හැටියට BC. පැහැදිලිද? right angle එකේ ඉස්සරහා තියෙන BC. ඒ BC right angle එක ඉස්සරහා තියෙන side එකේ square එක BC වල square එක සමාන වෙනවා අනික් side දෙකේ squares වල එකතුවට. ඒ කියන්නේ AB side එකේ square එකයි AC side එකේ square එකේ එකතුවට සමාන වෙනවා BC side එකේ square එක. ඔන්න අපි ඉස්සලා Pythagoras relationship එක ලියනවා. AB square plus AC square. ඕක තමයි Pythagoras relationship එක. හරි. ඔන්න ඕක ලියා ගන්න ඕනේ මුලින්ම. දැන් අපි values ටික දානවා. දැන් ඔයාලා දන්නේව මොනවද? BC වල value එක දන්නවා 17 කියලා. එහෙනම් 17 වල square එක equal AB වල value එක කීයද? 8. එහෙනම් 8 වල square එක plus AC square. ඔන්න ඔය විදිහට ලිව්වා. හරි. දැන් ඔයාලා හොයන්න ඕනේ 17 square කියන්නේ කීයද? 17 square කියන්නේ 17 multiply 17. multiply කරලා බලන්න 289 කියලා එන්නේ. ටික කාලයක් යනකොට ඔයාලට ඔය ස්ක්වයර්ස් මතක හිටිනවා. හරි. 17 ස්ක්වයර් කියන්නේ 289. ඊට පස්සේ 8 ස්ක්වයර් කියන්නේ 8 into 8 කියන්නේ 64 plus AC ස්ක්වයර් කියලා එනවා. දැන් අපිට AC value එක හොයන්න ඕනේ. එහෙනම් 64 දානවා මේ පැත්තට. මොකද වෙන්නේ? 289 minus 64 equal AC square. මේ වැලියු එකෙන් මේක අඩු වුණාම කීයද එන්නේ? 225 equal AC square. පැහැදිලිද? AC square වල වැලියු එක තමයි 225 කියලා කියන්නේ. දැන් අපිට හැබැයි AC square එක නෙවෙයි ඕනේ AC වල වැලියු එක. මොකද කරන්නේ? square root එක ගන්නවා දෙපැත්තෙන්. මේ පැත්තෙත් ගන්නවා මේ පැත්තෙත් ගන්නවා. මේ වගේ දන්නේ නැති එකේ square root එක හොයන්න ඔයාලා විදියක් දන්නවා මෙහෙම. 225 මුලින්ම මෙයාගේ ප්‍රයිම් ෆැක්ටර්ස් වලින් ඩිවයිඩ් කරනවා. පහෙන් බෙදමු. 22ට 4යි 25ට 5යි 45 කියලා එනවා. ආය පාරක් ඔන්න අපිට 5 වලින් බෙදන්න පුළුවන් 9 කියලා එනවා. 9 divide by 3 3 3 divide by 3 1. හරි. සමාන කොටවල් දෙකක් එනවා මොකද්ද? 3 multiply 5 into 3 multiply 5. නයි ස්ක්වයර් රූට් එක හොයද්දී අපි ගන්නෙ මොකද්ද? සමාන කොටවල් දෙකක් හැදුවට එක කොටයි ආන්සර් එක වෙන්නේ 3 multiply 5 කියන්නේ 15 කියලා එනව නේද? එහෙනම් AC වල වැලියු එක කීයයි කියලා දෙන්නේ 15 centimeters කියලා එනවා. ඔන්න ස්ක්වයර් රූට් එක බලන්න 15 සරක් 15 තමයි 225 වෙන්නේ. එහෙනම් ස්ක්වයර් රූට් 225 කියන්නේ 15. පැහැදිලිද? හරි පුතේ ඒක තේරුණාද? මැසේජ් එකක් දාමු බලන්න.
Pythagoras relationship එක very good. ඔමාන දුව reaction එකක් දුන්නා. හරි. අනික් අය කොහමද යසංග දුව හරි. දෙමික පුතා හරි. යහන්ස දුව හරි. අනික් කට්ටිය. ඉක්මනට. ශකීල් හරිද? හ්ම්. හොඳයි. very good. ඊළඟට ඉසිවර පුතා හරි. සයිරු හරි. කො සේද දුව හරිද? තේරුණාද? මේ සම්පූර්ණ පාඩම මම එක ගානින් තමයි කිව්වේ. සමහර විට ඔයාලට පොඩි ප්‍රශ්න තියෙන්න පුළුවන්. හරිද? මේ ලෙසන් එකේමනේ Pythagoras relationship එක කියලා දෙන්නේ. ඒතකොට මේ පාඩමේ එක ගානකින් තමයි කිව්වේ. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලා අහන්න. හරි? හරි නේද? හරි. අපි බලමු ඊළඟට question number 10 එක බලමු. question number 10. 1 minus 4x squared factorize කරන්නයි කියන්නේ. හරි. අපි 10යි 11යි ගණන් දෙක හදලා අපි අදට ක්ලාස් එක නතර කරමු. මේකේ ඉතුරු ගණන් ටික අපි ලබන සතියේ හදමු. හරි. 10යි 11යි ගණන් දෙක ටක් ගාලා හදමු. අනිවාර්යෙන් දැන් අන්තිම ගණන් දෙක නිසා හැමෝම හොඳ වමනාවෙන් හදන්න ඕනේ. හරි. සස්මිත් පුතා මේකේ ආන්සර් එක දාලා තිබ්බා. ආන්සර් එක හරි. question number 10 එක. very good. very good. යහන්ස දුව ආන්සර් එක හරි. දෙන්නෙක් දාලා තිබ්බා ආන්සර් එක හරියටම හරි. හරි. වෙලාව ඇති නේද? අපි ගාන බලමු. හරි. මේ වගේ එකක් කොහොමද factorize කරන්නේ? මතක් කරගන්න. හරි. ඔයාලා දන්නවා මෙහෙම තිබ්බනම් x squared minus y squared වගේ තිබ්බනම් different of two squares square දෙකක difference එකක් විදිහට අපිට මේක ලියන්න පුළුවන් නේ. මේ තියෙන squares දෙකක difference එක. එතකොට x square වලින් එක x එකක් මේකට දානවා අනික් x එක මේකේ.
y ස්ක්වයර් වලින් එකක් මේකට අනික් එක මේකට. එකක් නෙගටිව් අනික් එක පොසිටිව්. ඔන්න ඔහමනේ එන්නේ. different of two squares වල factorize කරද්දී අපි. very good. ඉමාශ පුතා ආන්සර් එක හරි. හොඳයි. හරි. මේක කොහොමද කරන්නේ දැන්? මෙතනත් අපිට මේ වගේ වැඩක් කරන්න පුළුවන්. 1 වල නම් ඕනම පව එකක් 1මනේ. එහෙනම් 1 ස්ක්වයර් කියන එක ඒ විදිහටම ලිව්ව හැකියි. 4 ලියන්න පුළුවන් 2 to the power 2 කියලා x වල ඔයාලට power එක දීලා තියෙනවා. x to the power 2. එහෙනම් මේ දෙන්නගෙම second power එක තියෙන නිසා මෙහෙම ලියන්න පුළුවන්. 1 square minus 2x වල bracket එක දාලා square එක දාන්න පුළුවන්. මොකද දෙන්නටම තියෙන්නේ second power එක. දැන් මේ මොකද තියෙන්නේ? different of two squares. squares දෙකක difference එක. පැහැදිලිද? squares දෙකක difference එක. එහෙනම් bracket දෙක දැම්මා. එක 1 එකක් මේකේ අනික් 1 එක මේකේ. ඊළඟට 2x 2x. මොකක්ද දෙන්නේ? නෙගටිව් පොසිටිව්. ඕක තමයි ආන්සර් එක. මේ දෙන්න මාරු වුණාට ප්‍රශ්නයක් නැහැ. මේක පොසිටිව් වෙලා මේක නෙගටිව් වුණාට අවුලක් නැහැ. හරිද? හරිද පුතේ ඒක තේරුණාද? different of two squares. හොඳයි. තේමික පුතා හරි. very good. හරි අපි ඒකේ අන්තිම ගානත් ඉක්මනට බලමු. අන්තිම එක බලමු. AB and AC are two roads. It's required to fix a lamp post at an equidistance from AB and AC. Show the suitable location for the lamp post using the knowledge of loci. Two straight road. It is required to fix a lamp post at an equidistance from AB and AC. Show that the suitable location for the lamp post using knowledge of loci. මේකේ පොඩි හරියටම පොයින්ට් එකක් නම් කියන්න අමාරුයි. පැහැදිලිද? ඔයාලට හරියටම පොයින්ට් එකක් නම් කියන්න අමාරුයි මෙතන. මෙතන ලූකස් එක ගැන කියන්න පුළුවන් අයිඩියා එකක්. හරි. AC AB කියන්නේ රෝඩ්ස් දෙකක්. මේ දෙන්නට සමාන දුරින්. හරිද? රෝඩ් දෙකකට සමාන දුරින් කියලා කියන්නේ මොකද්ද? අහගන්න. රෝඩ් දෙකකට සමාන දුරින් කියලා කියන්නේ අපි මේ රෝඩ් දෙකට හරි මැද්දෙන් යන මොකද්ද? ඇන්ගල් බයිසෙක්ට් එක. කොහොමද අඳින්නේ? A කියන පොයින්ට් එකේ තියලා මේ පැත්තට ආක් එකක් අඳිනවා, මෙහෙට ආක් එකක් අඳිනවා. ඊට පස්සේ මෙතන කම්පාස් එකේ තුඩ තියලා මෙහෙට ආක් එකක් අඳිනවා, මෙතන කම්පාස් එකේ තුඩ තියලා මෙහෙට ආක් එකක් අඳිනවා. ඔන්න ඔහම එනවනේ. හරි. ඔය විදිහට එනවා. එතකොට මෙන්න මේ ලයින් දෙකටම AB එකටයි AC ටයි හරි මැද්දෙන් යන ලූකස් එක තමයි මේ තියෙන්නේ. මේ ලූකස් එක උඩ තියෙන ඕනෙම් පොයින්ට් එකකින් ඉඳන් AB ට තියෙන දිගයි AC ට තියෙන දිගයි සමානයි. හරි. එහෙනම් මෙන්න මේ ලූකස් එක ඇඳලා තිබ්බනම් මේ උඩ තියෙන පොයින්ට් එකක් තමයි ආන්සර් එක වෙන්නේ. හරි නේද? හරි. ওই දෙකට සමාන දුරින් තියෙන මේ ලූකස් එක උඩ තමයි පොයින්ට් එක හිටින්නේ. හරි. හොඳයි. හරි පුතේ එහෙනම් අපි අතර ක්ලාස් එක නතර කරමු. අවුලක් නැහැ නේද? දත කරපු ටික තේරුණානේ. හරි. ප්‍රශ්න තියෙනවා නම් WhatsApp එකෙන් හරි කමක් නැහැ මැසේජ් එකක් දාන්න මම රිප්ලයි කරන්න.
හරි. එහෙනම් good night හැමෝටම. ලබන සතියේ හම්බෙමු. හරි. bye. හරි. bye පුතා. හරි. good night. හරි.